හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අද මම ගෙනාවේ මේ අවුරුද්දේ පළවෙනි පැල සේල් එක. ඉතින් යාළුවනේ මාව සබ්ස්ක්‍රයිබ් කරපු, ෂෙයා කරපු, කමෙන්ට් කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ මල් ගත්ත ඔයාලටත් ගොඩාක් ස්තුතියි. අද බලමු එහෙනම් මොනවද තියෙන පැල කියලා. මේ අංක 1 මේ පැලීම දෙනවා 60යි. මේක අංක 2 එපීෂියා එකක් තියෙන්නේ. මෙන්න මේක ඒකත් 60යි. මේක ස්පයිඩර් එකක්. මේක අංක 3. මේ පැලේ ඒකත් 60යි. මේක අංක 4. ඒක හැංගින් පොත් දාන්න පුළුවන්. මෙන්න මේක ඒකත් 60යි. මේක අංක 5. මේකේ මේ එක පැලයක් 60යි. මේක අංක 6. මෙන්න මේක ඒකත් 60යි. මේක අංක 7. මේ පැලයම 60යි. ඒකත් හැංගින් පොත් දාන්න පුළුවන්. මේක අංක 8. මේක 100යි. මේකත් හැංගින් පොත් දැම්මහම ලස්සනට හැදෙන ගහක් වැලක්. මේක අංක 9. මේක 100යි. නියොන් ෆොටෝස් එක මේක. මේක අංක 10. මෙන්න මේක. ඒක 120යි. මේ ඇග්ලෝනිමා එකක්. මේ අංක 11. මෙන්න මේක 150යි. මේකත් ඇග්ලෝනිමා එකක්. ඒකත් 150යි. මේ අංක 13. මේකත් ඇග්ලෝනිමා එකක්. ඒක 200යි. මේක අංක 14. ඒකත් ඇග්ලෝනිමා එකක්. ඒක 150යි. මේ අංක 15. මෙන්න මේ ගහම 180යි. මේක අංක 16. මෙන්න මේක ඒකත් 180යි. මේක අංක 17 ලිප්ස්ටික් එකක් 150යි. මේකේ මල හැදෙන්නේ මෙන්න මේ කොලේ වගේම තමයි. මේ අංක 18 120යි. මේකේ තැඹිලි පාට මල හැදෙන්නේ. මේ අංක 19 ඒකත් ලිප්ස්ටික් එකක්මයි. ඒක 150යි. මේකේ රෝස පාට මල හැදෙන්නේ. මේකේ අංක 20. මෙන්න මේ පැලේ 150යි. මේ අංක 21. මෙන්න මේ පැලේ ඒකත් 150යි. මේක අංක 22. 150යි. මෙන්න මේක වැලක් කියන්නේ එක. මේක අංක 23. ඒකත් 150යි. මෙන්න මේක. මේක 24 කැලතියා එක 150යි. මේක අංක 25. මේකෙන් එක පැලයක්. මේකේ පැල 5ක් විතර තියෙනවා. ඒකෙන් එක පැලයක් 400යි. මේක 26. ඒක 150යි. මේකෙන් පැල දෙකක් විතර ගන්න පුළුවන්. මේක 27 සිංගෝනියම් එකක් 150යි. මේක 28 ඒකත් 150යි. ඒක රෝස පාට සිංගෝනියම් එක. මේක 29 ඒකත් සිංගෝනියම් එකක්. මේ බුෂ් එක වගේ තියෙනවා. ඒක 180යි. මේක 30. මේකෙන් මේ චූටි එක පැලයක්. මේක පැල ගොඩක් තියෙනවා. මේ එක පැලයක් 40යි. මෙන්න මේ වගේ එක පැලයක් 40යි. 31
මේ ඩුබායි රෝස් එකක් තියෙන්නේ. මේ ඔක්කොම ටික මේ පැලේම 60යි. ඔයාලට ඕන මේ පැල මගේ WhatsApp අංකයට මැසේජ් එකක් දාලා වෙන් කරගන්න පුළුවන්. එහෙනම් අදට ගිහිල්ලා එන්න යාළුවනේ.